සුබ දවසක් යාළුවනේ. ඔසිස් ඇග්‍රෝ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. දැන් තියෙන්නේ ඔයාලට පේන නැති අලුත් කූඩුවක්. බැජ් එක ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ මේ අපි අලුතෙන් කූඩුව ජීවාණුකරණය කරනවා, විස බීජ නාශනය කරගන්න ආකාරය තමයි ඔයාලට මේ තේරෙන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි කරේ හොඳට ගියපු බැජ් එක ගියාට පස්සේ තිබ්බර කුකුල් පොහොර ටික ඒ අතුරුණුව හොඳටම අයින් කරගන්නවා. අයින් කරලා අතු ගාගෙන හොඳට කූඩුව හොදගෙන එතනින් පස්සේ කූඩුව හොඳට තෙත් කරගෙන අලුහුණු ගහන්න තමයි දැන් අපි ලෑස්ති වෙන. අලුහුණු කියන්නේ හොඳ ජීවාණුවර්ණ විස බීජ නාශකයක් මේ කුකුල් පාලනයේදී භාවිතා කරන. ඉතින් මේ දැන් අපි ලෑස්ති වෙන්නේ දැන් අපි අලුත් බැජ් එක දාන්න මේ කූඩුව ලෑස්ති කරගන්න, ජීවාණුවර්ණය කරගන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඒකේ පළවෙනි පියවර තමයි අලුහුණු ගහ ගන්න එක. දැන් අපි අලුහුණු ගහන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලාම දැන් අලුහුණු වලට පේනවා ඇති මේ කූඩුව හොඳට තෙත් කරගෙන තියෙන්නේ අපි වතුර ගහලා. ඒ ගහන්නේ අලුහුණු හොඳට පැහෙන්න. අලුහුණු පැහෙදි තමයි අර ඒ තියෙන උණුසුමට විස බීජ ඔක්කොම නාශනය වෙලා යන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අලුහුණු ගහන්නේ කොහොමද කියලා. අපි බලමු මේක. ඔයාලුනේ දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි අපි අලුහුණු ගහන්නේ. ටිකක් අමාරු කාර්යයක්. හොඳට අලුහුණු වදින්න ඕනේ. අර බිම අතුරුණුව සාමාන්‍යයෙන් මිලිමීටර් 1ක 2ක අතුරුණුවක් හිටින විදිහට අලුහුණු වදින්න ඕනේ බිමට. එතකොට තමයි හොඳට විස බීජ නාශනය වෙන්නේ. මේකේ දැන් කලින් වතාවක සත්තුන්ට, ඒ කියන්නේ අපි දැන් ගියපු බැජ් එකේ සත්තුන්ට ලෙඩ රෝග ආරම්භ තිබ්බනම් අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේක ජීවාණුවර්ණය කරද්දී. හොඳටම මේ දේ කරන්න ඕනේ, නැත්නම් ඒ තිබ්බ විස බීජ, ඒ රෝගකාරක විස බීජ සැඟවිලා තිබිලා අපේ බ්‍රූඩර් එකේ මේකටම හදනවා නම් එහෙමයි. ඒ වගේ ලොකු සත්තු දැම්මාමත් එහෙමයි. ඒ විස බීජ හැංගිලා තිබිලා දැන් අපේ අලුත් බැජ් එකේ සත්තුන්ටත් ආසාදනය වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා හොඳට මේ ජීවාණුවර්ණය කරන කියන ක්‍රියාවලිය හරියට වෙන්න ඕනේ බ්‍රොයිලර් පාලනයේදී. හොඳට අලුහුණු ගහ ගන්න ඕනේ. සාමාන්‍යයෙන් බැජ් එකක් ගිහිල්ලා පුළුවන් ඉක්මනට අපි අතුරුණුව අයින් කර ගන්න ඕනේ. අතුරුණුව අයින් කරලා දවස් 3ක් 4ක් විතර හොඳට, ඒ කියන්නේ අවුව වටන්න පුළුවන් නම් හොඳයි. අවුව වැටෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට කූඩු වල වහලා ගහලානේ තියෙන්නේ. ඒ නිසා අවුව වැටෙන්නේ නැහැ. ඒ හින්දා සාමාන්‍යයෙන් පවන වේලෙන්න දවස් 3ක් 4ක් විතර අතුරුණුව අයින් කරලා හොඳට වේලෙන්න තියෙන්න ඕනේ කූඩුව. එතකොට තමයි අර මතු පිට දින්න බැක්ටීරියා, දිලීර, වෛරස්, ඒ වගේ රෝගකාරක ඔක්කොම විනාශ වෙලා යන්නේ. අර අවුව සැරට, ඒ ඉරේලියට, ලාවට, මද පවනට හොඳට මේ විනාශ වෙලා විස බීජ නාශනය වෙන්නේ. එතකොට ඊටත් අමතරව දෙයක් කරන්න ඕන හින්දා තමයි අපි මේ අලුහුණු ගහන්නේ. මේ තවදුරටත් තියෙන විස බීජ ඔක්කොම විනාශ වෙන්න ඕන හින්දා තමයි අපි මේ අලුහුණු ගහන්නේ. විස බීජ නාශනය කියන එක ඇත්තටම යාළුවනේ වැදගත්ම ක්‍රියාවලියක්. වැදගත්ම පියවරක් මේ බ්‍රොයිලර් පාලනයේදී. දැන් ඔයාලා කතාවටත් අහලා ඇති බ්‍රොයිලර් කුකුල් වගේ කියලා. ඒ කියන්නේ පොඩි රෝගයක් වැළඳුනත් ඉතාම අමාරුයි මේ වේගයෙන් පැතිරෙනවා බැජ් එක. බැජ් එකේ මේ රෝගයක් මේ එක සතෙක්ට දෙන්නෙක්ට වැළඳුනොත් දවසෙන් දෙකෙන් මුළු බැජ් එකේටම පැතිරෙනවා. මේ හරි අමාරුයි. ඊට පස්සේ මේ බේරගන්න මේ බෙහෙත් වලටත් ඔයාලට ගොඩාක් වියදම් කරන්න වෙනවා. ඉතින් ඒවා ඒ වගේ මහන්සි වෙන්න ඕනේ. අපි 25 වෙනි අවස්ථාවේදී මේ වගේ දෙයක් මේ වගේ හරියට මේ වැඩ ටික පියවරන් ටික හරියට කරගත්තොත් එතකොට අපේ මේ කාලයත් ඉතුරුයි, බැජ් එකේ තියෙන මේකත්, කියන්නේ බැජ් එකට වියදම් වෙන ප්‍රමාණයත් ඉතුරුයි, සත්තු මරණ ප්‍රමාණයත් අඩුයි. ඒ හින්දා හරියට මේ පියවරයන් ටික හරියටම කරගන්න මේ බැජ් එකක් පටන් ගන්න කලින් සාමාන්‍යයෙන් අලුහුණු ගහලත් දවසක් දෙකක් වගේ තියෙන්න ඕනේ මේ හොඳට පැහිලා වේරිලා කරවෙලා යන්න අලුහුණු ගහලා. ඊට පස්සේ තමයි තවත් අපි භාවිතා කරනවා නම් හොඳ විස බීජ නාශකයක් ස්ප්‍රේ කරන්නේ. ඊට අමතරව පැටව වෙන දවසටත් කලින් දවසේ ස්ප්‍රේ කරන්න ඕනේ විස බීජ නාශකයක්. බ්‍රූඩරේටයි බ්‍රූඩරේ හදලා ඉවරලා මම බ්‍රූඩරේ හදන වීඩියෝ එකත් ඔයාලට ගේන්න. බ්‍රූඩරේ හදන වීඩියෝ එකත් ඔයාලට බලන්න පුළුවන් මගේ channel එකේ. බ්‍රූඩරේටයි ඔක්කොටම මේ ගහන්න ඕනේ. දැන් මේ අලුහුණු ගහලා ඉවරලා දවස් දෙකක් විතර හොඳට වේලෙන්න තිබිලා ආයෙ ගහන්න ඕනේ විස බීජ නාශකයක්. එක එක වෙළඳ පොලේ එක එක විවිධ නම් වලින් තියෙන විස බීජ නාශක මම
අම්වශයෙන් කියන්නේ තියෙනවා ග්ලූටරිල් කියලා තියෙනවා ලිලිපුට් කියලා තියෙන එක නම් වර්ග තියෙනවා. ඒවාට ඔය කඩවල් වලින් ගත්ත හැකි බලලා හොඳට මේ හොඳ විස බීජනාශකයකුත් ගහන්න ඕනේ මේ අලුහුණු වේලුණාට පස්සේ. ඒ කියන්නේ හරි ඔයාලට තේරෙනවද මම මේ කියන්නේ හරියටම මේ විස බීජනාශක කියන දේ හරියටම වෙන්න ඕනේ. නැත්තම් මුළු බැජ් එකටම බලපාන එක බැජ් එකේ වර්ධනයට සත්තුන්ගේ මරණ වලට ඔයාගේ වියදම් වලට ගොඩක් දැන් ඒකට සත්තු ලෙඩ වුණාම අනිවාර්යෙන් අපි බෙහෙත් කරන්න ඕනේ බැජ් එක අතාරින්න බෑනේ. ඒ හින්දා මේ බෙහෙත් වලට වියදම් කරන්න වෙනවා. ඒ හින්දා හරියටම මේ ටික කරගන්නවා. මේ මෙහෙම තමයි දැන් ජීවාණු වර්ණය කරන්න. ඒකට මම ගේන්නම් ඔයාලට බ්‍රූඩරේ හදලා ස්ප්‍රේ කරන්නේ කොහොමද කියලා බ්‍රූඩරේ වීඩියෝ එකකින් හමු වෙනවා. එහෙනම් අදට නවතිනවා මම. ඔයාලට මේ වගේ තවත් වීඩියෝ ඉස්සරහට බලා ගන්න ඔසිස් ඇග්‍රෝ YouTube channel එක subscribe කරලා අපිට සහයෝගයක් දෙන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්.